වැඩිපුරම Taman විසින් සිද්ධ වෙන්නේ අකුසල් විතරයි. වචනය ගත්තොත් එහෙම. දැන් අපි කය ගත්තොත් මේ කය හේතු කරගෙනත් වැඩිපුරම සිද්ධ වෙන්නේ අකුසල්. Tamanගේ හැසිරීම ගත්තොත් මේ ශරීර කූඩුව හින්දා වැඩිපුරම සිද්ධ වෙන්නේ අකුසල් විතරයි. ඒ වගේම Tamanගේ හිත ගත්තොත් මොනවද සිද්ධ වෙන්නේ? අකුසල් විතරයි. කුසල් සිද්ධ වෙන ප්‍රමාණය කුසලයට නැඹුරු වෙන ප්‍රමාණය හරි අල්පයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා දැන් මනුස්ස ජීවිතය ගත්තාම මේ මනුස්ස ජීවිතයක ඉපදෙනවා කියලා කියන්නේ හරි දුර්ලභයි. මේ මනුස්ස ජීවිතයක ඉපදෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක උපමා කරනවා එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන විදිහට පැහැදිලි කරන්න මේ මනුස්ස ජීවිතයක් පිළිබඳව මේ මනුස්ස ජීවිතයක් ලබන දේ පිළිබඳ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කරන්නේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා පස් ටිකක් අතට ගන්නවා. සම්පූර්ණයෙන් මේ නියපොත්ත මහා පොළොවට ගහලා පස් ටිකක් ගන්නවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්දය වැඩිපුරම පස් තියෙන්නේ මගේ නියපොත්ත උඩද මේ මහා පොළොවේද? දැන් මහා පොළොවට පස් ටිකක් ගත්ත මහා පොළොවට නියපොත්ත දාලා පස්තියක් ගත්තොත් කොහෙද වැඩිපුරම පස්සේ මහ පොළොවේනේ තියෙන්නේ පෑගෙන තැන තියෙන්නේ වැලි මේ මහ පොළොවේ තමයි පස් වැඩියෙන්ම තියෙන්නේ බුදුහාමුදුරේ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට පිළිතුරු දෙනවා පැහැදිලි කරනවා මේ නියපොත්තට ආපු පස් වගේ තමයි මනුස්ස ජීවිතයක නිකම් මනුස්ස ජීවිතයක් නෙමෙයි අංග සම්පූර්ණ මනුස්සයෙක් වෙලා ඉපදෙනවා කියලා කියන්නේ මනුස්ස ජීවිතයක් කියන දේ මොකද අංග සම්පූර්ණ වෙන්න එපා. Tamanට මේ විදියට බණ ටිකක් අහන්නත්, පින්කමක් කරන්නත්, කුසලයක් වඩන්නත් අංග සම්පූර්ණ ජීවිතයක් වෙන්න ඕන. නැත්තම් කන් ඇහෙන්නේ නැත්තම් මේ කියන බණ ටික ඇහෙනවද? නෑනේ. දැන් මේ මනුස්ස ජීවිතේ මොකාලිනව කන් ඇහෙන්නේ තියන්නේ මං කියන්නේ. උපදින්ම කන් දෙක ඇහෙන්නේ නැතුව ඉපදෙන අය ඉන්නවනේ. ඇයි? මොකක් හරි එක්ක බණ අහන වෙලාවට හරි තව කෙනෙකුට මොකක් හරි කියලා ඇති. මොකක් හරි දැන් අපි අන්සලේ පොය දවසේ සිල් ගන්න ගියත් එම කියලා වාඩි වෙන්න ගියත් එතනට රොන්ඩු වෙනවනේ. දැන් බණ අහන්න වාඩි වෙන තැනට රොන්ඩු වෙනවනේ අපි. ඒකයි කියන්නේ අකුසල් සිද්ධ වෙන ප්‍රමාණය වැඩි. කුසලයක් කරගන්න ගියත් අපි යන්නේ සිල් ගන්න. Tamanට කුසලයක් රැස් කරගන්න Taman යන්නේ. දැන් ගිය පොය දවසේ වාඩි වෙච්ච තැන මේ පොය හම්බුනේ නැතුන මොකද කරන්නේ? දැන් බෑග් එකේ තියලා යනවා මම වාඩි වෙන්නේ මෙතනින්. ඔය බෑග් එක අරගෙන එහා මුල්ලෙන් තියනවා. අර සිග්නල් අරගෙන ඉවරයිනේ මේ බණ මඩුවේ ඇතුළේ. ඇත්තනේ මේක. Taman කවදාවත් එහෙම කරා කියලා හරි වාට ඕනේ මෙතන නම් ඔතන වාඩිලා සිල් ගන්න. මං එතනට යන්න. එතනත් තව කාට හරි ඕන නම් මං එළියෙන් වාඩි වෙලා බන් ටික අහන්න. එහෙම කරනවද කවදාවත්? නෑ නේ ඉන්න වෙන්නේ නෑ. ඒ தത്വයට Tamanගේ ජීවිතය ඇති කරගන්න. ඒක තමයි මේ මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ. ඒක තමයි මේ මනුස්ස ජීවිතයක වටිනාකමක් එන්නේ. මේ මනුස්ස ජීවිතයක වැදගත්කමක් කියන දේ එන්නේ. එහෙම නැතුව තව කෙනෙකුට අපි වෛර කරන්න සිද්ධ වෙන්නේ අපි දුගතියකට ඇදෙන එක විතරයි. අපි දුගතියට යන එක විතරයි. දුගතියට යන පාර කපා ගන්න එක විතරයි. තමන් මේ මනුස්ස ජීවිතය ගත කරද්දී හැම මොහොතකම තව කෙනෙක්ට මෛත්‍රී කරන්න උත්සාහ කරන්න. තව කෙනෙක්ට මෙත් වඩන්න උත්සාහ කරන්න. තමන්ට මෙත් වඩා ගන්න උත්සාහ කරන්න. තමන් කල්පනා කරගෙන මේ ශරීර කූඩුව තමන්ට ලැබුණට මේ ශරීර කූඩුවෙන් තමන්ට ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. තමන්ට ඕන විදිහට තමන්ට ශරීර කූඩුව ලැබුණා කියලා තමන්ට ඕන විදිහට මේ ශරීරය නඩත්තු කරාට මේ ශරීරය එක විදිහකට තියාගන්න බෑනේ. තමන්ට ඕන විදිහට හසුරවන්න යන්න බෑ. මොකද මේ කොණ්ඩේ තිබ්බ කියලා තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? මේ පොත ටික පුළුවන්ද? දත් ටික පුළුවන්ද? මේ මුකුත් තමන්ට ඕන විදිහට හසුරවන්න බෑ. ඒක තමන් කරගෙන ඇවිල්ලා තියෙන කර්මානුරූපව තමයි තමන් සිද්ධ කරලා තියෙන කුසල අකුසල කර්ම වලට අනුව තමයි මේ ශරීරය පවතින්නේ. දැන් මොකද අපි කොණ්ඩේ මේ ගානට තියෙන්න ඕනේ කියලා අපි හැමදාම කොණ්ඩේ එකම ගානට තියෙන කියලා කිව්වට ඒ විදිහට ඉන්නේ නැහැනේ. කොණ්ඩේ ඉන්නේ නැහැ.
මගේ ඇස් දෙක හැමදාම පේන්නේ කියලා කිව්වට ඇස් දෙක එහෙම පේන්නේ ඉන්නේ. අපිට පේන්නේ නැති දවසක් එනවා. Tamanට ඇවිද ගන්න බැරි දවසක් එනවා. මෙහෙම ශරීර කූඩුවක් දීලා දුක් දෙන කාලයක් එනවා. ඉන්නේ කාලේ වෙනකොට Tamanට පින්කම් කරගන්න බෑ. Tamanට කුසල් ධර්ම සිද්ධ කරන්න බෑ. මොකද Tamanට ඇවිද ගන්න බැරි කාලෙදි පින්කම් කරන්න බෑනේ. Tamanට කන් ඇහෙන්නේ නැති කාලෙදි, ඇස් පේන්නේ නැති කාලෙදි පින්කම් කරගන්න ආනිසංස රැස් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකද Tamanට හැම දෙයකින්ම අංග සම්පූර්ණව තියෙන කාලෙදි පින්කම් කරලා තියාගන්න. පින්කම් කියන දේ අපත යන්නේ නැහැ. කුසල් ධර්ම සිද්ධ කරලා තියාගන්න. එතකොට Tamanට පුළුවන් අවසාන මොහොතේදී වයෝවෘද්ධත්වයටපත් වුණාට පස්සේ කරපු පින්කම් නිකම් ඉන්න වෙලාවට මෙනෙහි කරමින් ජීවත් වෙන්න. සිහිපත් කරමින් ජීවත් වෙන්න. Taman සිල් අරගෙන තියෙනවා. මම සිල් ගන්න පටන් ගත්තේ අවුරුදු 20 දී. අවුරුදු 20 ඉඳන් මම අවුරුදු 50 වෙනකන් සිල් ගත්තා. මේ සිල් ගන්න කාලෙදි මම මෙවැනි පින්කම් කරා. මං විසින් ධර්ම දේශනාවල් මෙච්චර සිද්ධ කරලා තියෙනවා. මම මෙච්චර දාන දීලා තියෙනවා. මම මේ විදිහට බණ අහලා තියෙනවා. ඒ පින්කම් මෙනෙහි කරද්දි Tamanට පින්කම් කරපු කෙනෙක්ට සතුටක් කියන දෙයක් ඇති වෙනවා. බැරි වෙන කාලෙකදී තව කෙනෙක් පින්කමක් කරන දැක්ක Taman කරපු පින්කම් නිකම්ම මෙනෙහි වෙනවා. දැන් අපි දානෙ ගෙදරකට ගියොත් තව කෙනෙක් දානයක් දෙනව දැක්කොත් Tamanට පරණම දීපු දාන මතක් වෙන්නේ නැද්ද? අනේ මමත් මේ කාලේ මේ විදිහට දානයක් දුන්නා නේද? මටත් ආසයි ආයි දානයක් දෙන්න. එහෙම හිතන වෙලාවල් නැද්ද? දැන් Tamanට අතේ මුදල් නැහැ. තව කෙනෙක් කරන පින්කමක් දකින්නවා. නමුත් Taman කලින් හාමුදුර 100ක් විතර වඩාම දානයක් දීලා තියෙනවා. අර පින්කම දකින්නකොට කලින් කරපු පින්කම මෙනෙහි වෙනවා. අනේ මමත් පින්කමක් කලින් කරා. මට ආයෙ තව පින්කමක් කරන්න පුළුවන් කමක් ලැබෙනවා නම් අර සතුට කියන දේ නිකම් ඇති වෙනවා. අන්න ඒකයි පින කියලා කියන්නේ. අපි බලෙන් ඇති කරගන්න සතුට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පින හැටියට දේශනා කරේ චිත්තම් පුණායාතේති පුඤ්ඤං හදයන් පුණායාතේති පුඤ්ඤං. හිතේ හදවතේ ඇති වෙන සතුටයි බුදුහාමුදුරු පින හැටියට දේශනා කරේ. ඒ සතුට බලෙන් ගන්න සතුට නෙමෙයි. නිකම්ම උපදින්න ඕන. අර වචනෙන් කියනවා නම් ඕපපාතිකව අපි දන්නේ නැතුවම මේ සතුට කියන දේ උපදින්න ඕන. අන්න එතකොට තමයි පිනක් රැස් වෙලා තියෙන්නේ. කුසලයක් රැස් වෙලා තියෙන්නේ. ආනිසංසයක් රැස් වෙලා තියෙන්නේ. ඒක නිසා Taman පින්කමක් කරනකොට Tamanට ඒකෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ලැබෙන විදිහට ඒ පින්කම කරන්න. Tamanට ආසාවක් ලැබෙන Tamanට ආනිසංසයක් ලැබෙන විදිහට පින්කමක් සිද්ධ කරන්න. අන්න එතකොට පුළුවන් කමක් ලැබෙනවා මේ ජීවිතයේ වාසනාවන්ත විදිහට ජීවත් වෙන්න. මේ ජීවිතයේ වාසනාවන්ත විදිහට ජීවත් වෙනවා වගේම නැවත ඉපදෙනකොට සුගතියක උපදින්න. මොකද මේ ආත්මේ මිනිස්සෙක් වෙලා ඉපදුනා. මේ ආත්මේ අපි ඕන තරම් පින්කම් කරනවා. එහෙම පින්කම් කරලා ඊගාව ආත්මේ ඉපදෙනකොට තිරිසන්ගත සතෙක් වුණොත් මොකද කරන්නේ එතකොට? මන්ට දැනෙන්නේ නැහැ. මේ ආත්මේ හිටිය මනුස්ස ජීවිතයක දැන් ඉන්න තිරිසන්ගත ආත්මික කියලා Tamanට දැනෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ අපි? එතකොට කොහොමද කුසල් වඩාගන්නේ? මේ ජීවිතේ අපි ජීවත් වෙද්දී අපි ප්‍රාර්ථනා කරාට අපි ඊගාවාත්මේ දෙවියෙක් වෙන්න කියලා කවදාවත් එහෙම දෙවියෙක් වෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයෙන් යනකොට මරණයටපත් වෙනකොට මේ දේවල් අතහරින තරමට තමයි සුගතියකට යන්න පුළුවන්. කොච්චර පින්කම් කරලා තිබ්බත් Tamanට නිවන් දකින්න පුළුවන් තරමට කියලා අපි පින්කම් කරනවා. ඒ පින්කම් කරලත් මරණ මොහොතදී මේ දේවල් අතහරින්න බැයි නම් නිවන් දකින්න සසර කෙටි වෙන්නේ. ඒ සසරේ දුක් විඳින එකම විතරයි. මේ මනුස්ස ජීවිතේත් අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ වෙනකම් අපි සිද්ධ කරලා තියෙන සිද්ධ කරන්නේ දුක් විඳින එක විතරයි. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් විතරයි. Taman නිකන් හිතලා බලන්නකො. අපි කොච්චරනම් බණ ඇහුවත් අපි කොච්චරනම් පින්කම් කරත් මේ ජීවිතය පිළිබඳව කොච්චර අවබෝධයක් ගන්න බැලුවත් අපිට විතර මේ ජීවිතය පිළිබඳව අවබෝධයක් ගන්න බෑ. හරි බැරෑරුම් කියලා තමයි අපි හිතන්නේ. Taman සැහැල්ලුවෙන් හිතන්න, ගැඹුරෙන් හිතන්න,
තමන්ගේ මේ ජීවිතය කියලා කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකක් නේද කියලා. මේ කියන මොහොතේදී හිතලා බලන්නකො තමන් නිකමට. අපි මේ ජීවිතයේදී මිල මුදල් තමයි සතුට කියලා හිතලා මිල මුදල් එකතු කරනවා. ගෙවල් දොරවල් තමයි සතුට කියලා ගෙවල් දොරවල් එකතු කරනවා. මේ මොන දේ එකතු කරත් මේ ජීවිතය ඇතුලේ තියලා තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ ඉස්සරහටත් තියෙන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකක් විතරයි නේද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ආදයක් අපිට ලැබිලා නැහැනේ. අපි කොච්චර මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ගන්න බැලුවත් තියෙන්නේ ওই ටික විතරයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ සතර පෙර නිමිති දැකලා බුදු වෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වය අවබෝධ කරගත්තේ සතර පෙර නිමිති දැකලා. නැත්නම් බුදුහාමුදුරන්ටත් තිබ්බ සක්විති රජ වෙන්න. බුදුහාමුදුරුවෝ සතර පෙර නිමිති දැකලා උන්වහන්සේ ඒ හතර දැකලා තේරුම් ගත්ත තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ මේ දුකක් විතරයි. සතර පෙර නිමිති කියලා කියන්නේ වැඩි දෙයක් නෙමෙයි. දැන් අපි හැමදාම දකින්නේම අපි ඕවා දැකලත් අනේ බුදුහාමුදුරුවොත් මේ හතර දැකලා නේද කලකිරීම ඇති කරගත්තේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ තේ කාලේදී බෝධිසත්වයන් වහන්සේ. නිකම්ම බෝධිසත්වරයෙක් කියලා විශේෂයක් නැහැ. නිකම්ම මිනිස්සෙක් නේ. මේ විදිහටම මිනිස්සෙක්. ඒ කාලේදී මේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවා. පැවිදිරුවා අයින් කරමුකෝ. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක්. මේ තුන ඇතුලේ තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකනේ. මේ තුන උන්වහන්සේ දැකලා අවබෝධ කරගත්තා. මේ මනුස්ස ජීවිතයක ඉපදෙන කෙනෙක් හැමදාම විඳින්නේ මේ ටික විතරයි. මොකද අද නිදි ගන්නවා හෙට සුවපත් විදියට ජීවත් වෙන්න කියලා. හෙට ඇහැරුණාට පස්සෙත් විඳින්නේ මේ දුකනේ. අපි නිදි ගත්තාම විඳින්නෙත් මේ දුක. අපිට දැනුන්නේ නැති උනාට තේරුන්නේ නැති උනාට මේ ශරීරය තුලේ පණුවනම් කී දෙනෙක් ඉන්නවද? මේ ශරීරය ඇතුලේ අපි කෑම කියලා කාලා කොච්චර ජරාවක් එකතු කරගෙන තියෙනවද? මේ ශරීරේ බඩ කැපුවොත් කොච්චර ජරාවක් ඇද්ද? අණු කී දහයක් ඇද්ද? ජරා ගොඩක්නේ අපි මේ පෝෂණය කරමින් ජීවත් වෙන්නේ. ඇති වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒ ඇති වැඩකට ඇති දෙයින් මේ ප්‍රයෝජනයට නැති දෙයින් Tamanට ප්‍රයෝජනයක් ගන්න බැරි දෙයින් Taman උත්සාහ වෙන්නට ඕන මේ ශරීර කූඩු අරමුණු කරගෙන පින්කම් කරන්න. මේ ශරීර කූඩුව හින්දා Tamanට ඇවිදින්න පුළුවන්. මේ ශරීර කූඩුව හින්දා තව කෙනෙක්ට කතා කරන්න වචනේ පිට කරන්න පුළුවන්. ඒ ප්‍රයෝජන ටික ලැබිලා තියෙනවා. ඒ ටික ලැබිලා තියෙන්නේ අපිට පින්කම් කරන්න. ආනිසංස රැස් කරන්න. නැතු මේ ශරීර කූඩුව අපි පෝෂණය කර ඇහැ පිනව කන පිනව දිව පිනව ජීවත් වෙනවා නම් ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ජීවත් වෙන එකනොත් වැඩක් වෙන්නේ නැහැ. මේ ජීවත් වෙන කාලෙදී තමන් පුළුවන් තරම් මේ ජීවිතය පිළිබඳව දකින්න. පින්කම් කරන්න කලිනුත් මේ ජීවිතය පිළිබඳව දැකලා ඉන්න. මේ ජීවිතය පිළිබඳව දකින්න නැති කෙනෙක් පින්කම් කරාට වැඩක් වෙන්නේ නැහැ. දැන් මෙතන බණ අහලා ඉන්න බොහෝ පිරිසක් මගෙන් බණ අහලා තියෙනවා, ආශ්‍රය කරලා තියෙනවා, දන්නවා. මම හිතනවා ඒ අය ගොඩක් අය ජීවිතය කියන දේ දැකපු අය ඉන්නවා. ජීවිතය කියන දේ දන්න අය ඉන්නවා. දුක කියන දේ අවබෝධ කරගත් අය ඉන්නවා. මේ දුක කියන දේ හැම මොහොතකම දකින්න. පින්කම් කරන්න ඕනෙත් නැහැ ඒකත් ඇති. ඒකත් මහා පින්කමක්. Taman පින්කම් කරන්න ඕනෙත් නැහැ නිවන අවබෝධ කරගන්න. Taman ජීවිතය පිළිබඳ අවබෝධයක් ගන්න. ඒ ඇති නිවන් දකින්න. නැතු මේ ජීවිතය පිළිබඳව අපි දකින්න නැතුව කොච්චර පින්කම් කරත් Tamanට පින් රැස් වෙන්නේ. කොච්චර පින්කම් කරත් Tamanට ආනිසංස රැස් වෙන්නේ. කුසල් වඩා ගන්න බැහැ. පළවෙනියෙන්ම මේ ජීවිතය දකින්න ඕන. මේ හැම දෙයක්ම මේ හැම කෙනෙක්ම හුස්ම ගන්නකම් විතරයි. දැන් මේ අලුත්ගේ මාතාවට දරුවෝ ඉන්නවා. මේ දරුවෝ ළඟින් ඉන්නේ අලුත්ගේ මාතාව හුස්ම ගන්නකම් විතරනේ. අම්මා කියලා කියන්නේ එතකම් විතරනේ. ඒ පුංචි කාලේදී විතරනේ. මේ ජීවත් වෙන පුංචි කාලේදී විතරයි. මේ අලුත්ගේ මාතාවක් මරණයටපත් වුණාම මොකද වෙන්නේ?
මට පණිවිඩයක් නෙත් නෑ වන්නේ දවසේ. අනිත් මෙහෙ කරන්න තිබේ අපි හම්බුනේ. නෑ අවබෝධයක් දෙන්න ඕන. ඒක තමයි පින්කමක් කියලා කියන්නේ. දැන් අලුත්ගේ මාතාව මරණයටපත් වුණාට පස්සේ දරුවෝ මොකද කරන්නේ? මේ අද තියාගෙන ඉන්න විදියට පුටුවක වාඩි කරලා මේකේ පැත්තකින් තියා ගන්නවද? දැන් නිකමට හිතන්නකො දැන් Tamanට අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඕන මම මේ ටික කියනකොට. මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. දැන් අලුත්ගේ මාතාව මේ විදියට අද ලස්සනට ඇඳලා කරලා ඉන්නවා වගේ මාතා මැරිච්ච දවසට අනේ මගේ අම්මා නේද කියලා මේ පුටුවේ වාඩි කරලා ගෙනත් තියා ගන්නවද මේ විදියට? නෑනේ. උරිම දවස් 3ක් තියාගන්න. අද කාලේ හැටියට නම් දවසයි. දැන් 24යි. ඒකත් ගෙදර ගේන්නෙත් නැහැ බොහෝ වෙලාවට. සල්ලි තියනවා නම් දැන් ගන්න හොඳ මල් ශාලා තමයි උදේ මල් ශාලා. සල්ලි බැන්දා මල් ශාලාවෙම තියාගත්තා. ඒගොල්ලොන්ට මොකෝ කොහෙට හරි ගිහලා පුච්චන්න. ඒට අනිද්ද වෙනකොට නම් තව අවුරුද්දක් දෙකක් යනකොට ගෙදර මිනිස්සු යන්නෙත් නැහැ. කොල්ලයක් දෙනවා. උදේ අයියේ මෙහෙමයි. අම්මා මැරලා තාත්තා මැරලා අයියා අක්කා මැරලා ගෙනිලා කොහේ හරි පුච්චලා දාන්න කියලා සල්ලි දෙනවා විතරයි. එන්න වෙන්නේ ඉස්සරහට වෙන්නේ. මොකද ඒ කාලේ තිබ්බේ නැහැ මේ විදිහට මාශාලාවල කීන් තියාගත්තේ නැහැ. ගෙදරමනේ සිද්ධ කරේ. කෙනෙක් මැරුණාම මම මැරුණත් මගේ අම්මා මැරුණත් මගේ තාත්තා මැරුණත් අපි ගේ ඇතුලේ තියාගන්නේ දවස් 3යි. උපරම් තියාගත්තොත් දවස් 3යි. එහෙම නැත්නම් දවසයි. මරුණාන් පස්සේ ගෙදරිනුත් අයින් කරනවා නම් මරුණාට පස්සේ එතනින් පස්සේ හිතන්නේත් නැත්තම් ඒ තමන්ට තේරුම් ගන්න බැරි තමන් විතරයි නේද? තමන් කොච්චර දරුවෝ හැදුවත් මං විතරයි මැරෙන මොහොතේ. මට කොච්චර ඥාතීන් හිටියත් මං විතරයි. එහෙනම් මං පින්කම් කරගන්න ඕන. එහෙනම් මම ආනිසංස රැස් කරගන්න ඕන. එහෙනම් මං කුසල් වඩා ගන්න ඕන. එහෙම නැතු අනේ මේ මනුස්ස ජීවිතයක් ලැබිලත් ඊගාව ඉපදෙන ආත්මේ දුක් විඳිනවා නම් මොකටද මේ මනුස්ස ජීවිතය? මොකටද මේ මනුස්සයෙක් වෙලා ඉපදුනේ? මේ ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදෙලා ඊගාව ආත්මේ දුක් විඳිනවා නම් මොකටද මේ ආත්මේ ඉපදුනේ අපි? දුකක් විඳලා විතරනේ. මොකද අපි කල්ප කීයක් නම් දුක් විඳලා ඇද්ද? හිතලා බලන්නකො. කල්ප කීයක් දුක් විඳලාද මේ තැනට ආවේ? මේ මනුස්ස ජීවිතයකට ආවේ මේ වගේ පින්වන්ත තැනකට ආවේ අපි කල්ප කීයක් නම් දුක් විඳලාද? මොන වගේ දුක් විඳින්නේ නැද්ද කියලා හිතන්නකො. ත්‍රිසන් ලෝකික අපි බල්ලෙක් වෙලා ඉඳලා තිබ්බනම් දැන් අපි දකින්නවානේ බල්ලෙක් වෙලා ඉපදුනාම විඳින දුක. කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද? පණුවෙක් වෙලා ඉපදුනා නම් ඒකින්ද මේ මනුස්ස ජීවිතයේදී පුළුවන් තරම් ජීවිතය පිළිබඳව අවබෝධයක් ගන්න. ඒ අවබෝධය ගන්නවා වගේම මේ දේවල් වලට අනේ ආසනම් කරන්න එපා. මරණ මොහොතේදී ආස වෙලා ජීවත් මරණයටපත් වෙන්න නම් එපා. එහෙම මරුණාම තමයි ඔයනත් වල ඉන්න ඕන තරම් කැරපොත් ඔය. ඉපදෙන්නේ මේ ඉඩ කඩම් වලට, ගෙවල් දොරවල් වලට ආස කරලා මරුණාම. දැන් අපි හිතන්නේ නැහැනේ ওই පැත්ත. ඒක සතේ දැක්කහම අපි හිතන්නේ නැහැනේ මෝ මෙහෙම ඉපදිලා ඉන්නේ පෙර ආත්මේ කොයිතරම් අකුසලයක් කළාද කියලා ජීවිතේට හිතනවද? අවදාවත් හිතන්නේ නැහැනේ දැක්කා එළුව එච්චරයි. මල්ලේ දැක්ක වත්තට ඇවිල්ලා නම් දුක් කියලා එළුවා එච්චරයි. අපි මේ බල්ලා දිහා දැකලා කවදාවත් හිතන්නේ නැහැනේ මේ බල්ලෙක් වෙන්න කලින් මෙයා මනුස්ස ජීවිතයකත් ඉන්නේ නැති. දිව්‍ය ලෝකෙත් ඉන්නේ නැති. මේ බල්ලෙක් වෙලා ඉපදෙන්න කොයි වගේ අකුසලයක් කරලාද? හිතන්නේ නැහැනේ. බල්ලෙක් වෙන්න කොච්චර අකුසලයක් කරන්න ඕනේද? මේ බුදුහාමුදුරුවෝ බෝධිසත්වවදීදී සුභක කියන ආත්මෙ ඉපදුනේ නැහැ. වැරදි ආත්මෙ ඉපදුනේ නැහැ. ඒ ආත්ම දෙකක ඉපදෙනවා කියලා කියන්නේ කොයිතරම්නම් අකුසලයක් කළාද? කොයිතරම්නම් පාපයක් කළාද? ඉතින් මේ ජීවිතය දකින්න. මේ ජීවත් වෙන පුංචි කාලෙදි පින්කම් කරගන්න. මේ ජීවත් වෙන කෙටි කාලෙදි ආනිසංස රැස් කරගන්න. අපි එහෙම නැතුව කොච්චර ආසාවකින්, තණ්හාවකින්, තෘෂ්ණාවකින් යුක්තව ජීවත් වුණත් මේ ජීවිතය අපි දකින්න හදන දේ නම් දකින්න වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන දේ නම් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ අස්තීර ලෝකයක අස්තීර ජීවිතයක තමයි අපි ජීවත් වෙන්නේ.
බණ ටික ඉවර වෙනකන් අහන්න බැරි වෙන්නත් පුළුවන්. මේ බණ ටික මට ඉවර වෙනකන් කියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ තරම් අස්තිර ජීවිතයක්. දැන් අපි පාරක ඇක්සිඩන්ට් එකක් කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි අනේ පව් කියනවා. අපි හිතන්නේ නැහැ එතනින් එහාට මෙයා මහා පාරක තව වාහනයකට යට වෙලා මැරෙන්න තරම් කරපු අකුසලයක් ගැන හිතන්නේ යන්නේ. අවදාවත් එහෙම කරන්න යන්නේ නැහැ. ඒව දකින්න. තව කෙනෙකුට දෙයක් විපාක දෙනවා නම් ඒ විපාක දිහා තමන් දකින්න. නුවණින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. නුවණින් දකින්න ජීවත් වෙන්න උත්සාහ කරන්න. තමන් දෙයක් කරොත් ඒ දේ විපාකය ඉදින්නම සිද්ධ වෙනවා. දැන් මේ ඉදිරි කාලවල නම් අපිට අපායකට යන්න දෙයක් නැහැ. මේ මනුස්ස ජීවිතේම විඳලා යන්න තියෙන්නේ. තරමු අමුවේ බස් ගොඩම් වලට යට වෙලා මැරෙයිද මිනිස්සු? ගම් වතුරට යට වෙලා මැරෙයිද? මේ ජීවිතය පිළිබඳව තමන් දැකලා තමන්ගේ ජීවිතයට පින්කම් සිද්ධ කරගෙන ආනිසංස රැස් කරගෙන කුසල් වඩාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න. අමුලින් ගාතාවක් සිහිපත් කරා. ඒක නම් මෙයාමට නෙමෙයි දරුවන්ට කියන්න ඕනේ. මෙතන කියලා වෙනකුත් නැහැ. එහෙනම් තරුණ දරුවෝ ඉන්න තැනක් කියන්න ඕනේ. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං බහෝ සන්තෝන භරතේ තම්පරා භවතෝ මුඛ. අම්මා තාත්තා මරුණාම අඬලා වැඩක් වෙන්නේ. අම්මා මරුණාම කවදාකවත් අපි අඬලා වැඩක් වෙන්නේ නැහැ. අනේ ගෙනියන්න එපා තියන්න කියලා කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. ඕන තරම් පාංශු කුල ගෙවල වල ගියාට පස්සේ අපිට ඇහෙනවා පාංශු කුල ගෙදරට ගිහිල්ලා වාඩි වෙනාට පස්සේ ඕන තරම් ඇහෙනවා. පෙට්ටිය වහලා එළියට ගන්න හදනකොට අනේ බුදු රත්තරන් අම්මේ ගෙනියන්න නම් එපා. ඔහොම ගෑ ගහන්න දඬල. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මරුණාම අඬලා වැඩක් වෙන්නේ නැහැ. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බන. ජින්නකං ගත යොබ්බන කියන්නේ මොකද්ද? ජීවත් වෙලා ඉන්න කාලෙදී සලකන්න. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරේ අම්මා තාත්තා කියන දෙන්නට සලකන්න ඕන. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඉන්න උසස්ම දෙන්න තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ කාටද? අම්මයි තාත්තයි. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඉන්න උසස්ම දෙන්න තමයි අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ ණය ගෙවල ඉවර කරන්න බැරිලු බුදුහාමුදුරුවෝ උපමාවක් දෙනවා. මොකක්ද අහලා ඇති? අම්මවයි තාත්තවයි Tamange උරහිස් දෙකේ තියාගෙන ජීවත් වෙන ඒ කියන්නේ මැරෙනකම් උරහිස් දෙකේ තියාගෙන බිම තියන්න නැතුව සැලකුවා ඒ ණය ගෙවල ඉවර කරන්න බෑ කියලා තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මම නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ Tamange අම්මා තාත්තා මැරෙනකම් ඒ දෙන්නා උරහිස් දෙකේ තියාගෙන බිම තියන්නේ නැතුව සැලකුවත් ඒ ණයෙන් මිදෙන්න ඒ ණයෙන් නිදහස් වෙන්න බෑ. ඒ තරම් සලකන්න ඕන දෙන්නේ තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙදී ඒ අයට සලකන්නේ නැත්නම් ඒ දරුවෝ සම්පරා භවතෝ මුඛ. පරාභවයට පිරීමටපත් වෙනවා. සමාජෙන් කොන් වෙනවා. සමාජයෙන් ඈත් වෙනවා. Tamange අම්මා තාත්තට සලකන ගමන් Tamange ජීවිතයට යමක් සිද්ධ කරන්නේ. Tamange අම්මා තාත්තට සලකනවා කියලා කියන්නේ ඒකත් පින්කමක්. අම්මට තාත්තට වදිනවා කියලා කියන්නේ ඒක පින්කමක්. කවුරු හරි කෙනෙක් අපිට ඇවිල්ලා වදිනවා කියලා කියන්නේ අපිට තියෙන බයකට වදිනව නෙමෙයි. ඇවිල්ලා මට ඇවිල්ලා වදින්නේ මට තියෙන බයකට නෙමෙයි. දැන් බොහෝ වෙලාවට ගොඩක් කට්ටිය කියනවා අපි වදින්නේ හාමුදුරන්ට නෙමෙයි සිවුරට. සිවුරටත් නෙමෙයි වදින්නේ. ඒ ගොඩක් දැන් හාමුදුරුවෝ වැරදි කරාට පස්සේ කියනවා අපි වැන්දි උට නෙමෙයි සිවුරට නෙමෙයි. සිවුරටත් නෙමෙයි වදින්නේ මටත් නෙමෙයි වදින්නේ. මට තියෙන බයකටත් නෙමෙයි වදින්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ කොහොමද? එදා වැඩ සිටිය සියලු මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන තමයි වන්දනාව සිද්ධ කරන්නේ. ඒකෙන් Tamanට කුසලයක් ලැබෙනවා. Tamanට ආනිසංසයක් ලැබෙනවා. Tamanට පිනක් ලැබෙනවා. ඒ විදිහට Tamanගේ අම්මට තාත්තට වැන්දත් Tamanට කුසලයක් ලැබෙනවා. Tamanට ආනිසංසයක් ලැබෙනවා. ඒක නිසා
අද දවසේ ජන්මදිනය සමරන මොහොතේදී ආශිර්වාද ලබන්න පුළුවන් වටිනා පින්කමක් තමයි මේ අද එකතු වෙලා සිද්ධ කරගන්නට යෙදුනේ. ඒක නිසා තමන් සතුටු වෙන්න, තමන්ගේ ජීවිතය තුළ අලුත්ගේ මාතාව සතුටු වෙන්න මේ ජීවිතය තුළ සිද්ධ කරගන්න පුළුවන් අනෙකුත් පින්කම් වලටත් වඩා මහා වටිනා පින්කමක් අද දවසේදී එකතු වෙලා සිද්ධ කරගන්නවා, සිද්ධ කරගත්තා කියලා සතුටුභාවයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පින්කම තමයි ඉහළින් අගය කරේ. ඒකනේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියන්නේ. සියලු දානයන් අතරින් මුල් තැන ගන්න, උසස් තැන ගන්න, වටිනා ආනිසංසයක් ලැබෙන, වටිනා කුසලයක් ලැබෙන පින්කම තමයි මේ ධර්ම දානමය පින්කම. ඒක නිසා තමන් සතුටු වෙන්න, තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ජීවිතයට ආනිසංස ලබන්න පුළුවන්. මේ අද බණ අහන්න ආපු අයට ආනිසංසයක් ලබන්න පුළුවන්. වටිනා උදාහරණ උතුම් පින්කමක් අපි අද දවසේදී සිද්ධ කරගන්නවා, සිද්ධ කරගත්තා කියලා සතුටුභාවයටපත් වෙන ගමන් කල්පනා කරගන්න මේ උතුම් පින්කම සිද්ධ කරලා මේ අවස්ථාව තුලදී රැස් කරගන්නට යෙදුණු, උපදව ගන්නට යෙදුණ සියලු ආනිසංසයන් පළවෙනියෙන් අනුමෝදන් කරමු දෙවියන්ට. අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික පින්කමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගනිත්වා. අද දවසේදී ජන්මදිනයේ සමරන අලුත්ගේ මාතාව ඇතුළු මේ හැම දිනම ආරක්ෂා කර දෙනසේක්වා. උතුම් නිවනින් සැනසෙන්නට දෙවියන්ට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාසනාදයක් පවත්වනවා. ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සති දෙකකට උඩදී මේ පරිලෝ යන්නට යෙදුන බතලවත්තේ විසූ දුලාශ විතරණ ගුරු මහත්මියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලන්නෝනා මෑණියන්ට, ඒමි සප්පුහාමි වියතුමාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලයිනේලිස් අලුත්ගේ මහත්මාට, නෝමිස් අලුත්ගේ සහෝදර දෙපළට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීනින්නෝනා මහත්මියට, එවැගේම ස්වාමි පුරුෂයාට MD ඇඩ්වින් අප්පුහාමි මහත්මයා ප්‍රධාන තමන් නමින් මිය පරලෝ යන්නට යෙදුන වර්ග පරම්පරානුගත මිය පරලව ගිය දන්න නොදන්න සංසාර මිය පරලව ගිය සියලු මියගේ ඥාතීන් මේ පින් දකේවා අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා විසින් සිද්ධ කර ගන්නට යෙදුන කුසලයක් හැටියට මේ පින් අනුමෝදන් වෙත්වා. දුකින් අත මිදේවා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උතුම් පින්කමෙන් ජනිත කරගන්නට යෙදුන ආනිසංස ආශිර්වාද බලයෙන් උතුම් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාද අනන්ත ගුණ බලයෙන් අද දවසේදී ජන්මදිනයේ සමරන අලුත්ගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුබම සුබ ජන්මදිනයක් බවට පත් කරගන්නට මේ පින්කම හේතු වේවා කියලා පළවෙනිම ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම අලුත්ගේ මෑණියන්ට, ඒ වගේම චමින්ද සමන් කුමාර මහත්මයාට, මහින්ද අරුණ ශාන්ත මහත්මයාට, අනුෂා කුමාරී මහත්මිය ප්‍රධාන දුවා දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. පවුල හැම දිනාටම සියලු දිනාටම ආශිර්වාද කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පන්සලේ වැඩ සිටින නායක මහින්පාණන් වහන්සේ ප්‍රධාන සියලු මහා සංඝ රත්නයට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී බණ අහන්න ආපු හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නම් සදාන් කරන්නට යෙදුන, මේ පින්කමට සහ සම්බන්ධ වන්නට යෙදුන හැම දිනාටම මේ උතුම් පින්කමෙන් ලැබෙන ආනිසංස ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. විශේෂයෙන්ම ජන්මදිනයේ සමරන අලුත්ගේ මෑණියන්ට බලපවත්වල තිබෙන අපලෝ දුරු වේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. කරදර හිරිහැර මාරක බාධක ඒ රාෂ්ට්‍රික අපලු පද්දරයන් සියල්ලක්ම දූරයෙන් භූත වේවා. සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. අවසාන ඔබ අප හැම දිනාටම ධර්ම ඥාන උපදව ගන්නට, ධර්මාභෝධය ලබන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති. මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අස්මින් විහාර ගරපබ්බත රුක්ඛ ගාමේ සබ්බේසු දීප නගරේසු පිචක්ඛවාලේ දේවාසුරා ගරුඩ රක්ඛස යක්ඛනාගා පාලේතු මං සකනු භාව බලේන නිච්ඡං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.